සමනලයෝ ඔයා කොහෙද යන්නේ? බන්ටි රොකී ඔයාලා දෙන්න කොහෙද නෙමේ එකතු වෙලා යන්නේ? අපි මේ යන්නේ ශ්‍රී ලංකාවට නෙමෙයි යන්නේ තරඟයකට. මොකද්ද ඒ? හොඳ මේ අරව හොයන තරඟෙට ඔයා එන්නේ නැද්ද? උන්චි රින්දේ වතුර රසයි. මොකක්ද? එමිල ගෙඩියනේ එක. ගහක් උඩ ගෙඩියක් උඩ ගහක්. මොකද්ද කියන්නේ බලන්න. අනාසි ගෙඩියනේ. හා අපි දෙන්න හරි. යේ! අපිට පරක් වෙන අපි යනවා. ඔන්දර ඔසින් පාසින් පා. ඔන්දර ඔසින් පාසින් පා. මත් යන්න ඕනේ මේ තරඟෙට. ඔබේ කෑම වේල තවත් රසවත් කරගන්න කර ගහ රසට හැපෙන නිකාඩෝ පපඩම්. සුදාමි ඔයා මොකද කරන්නේ? ඊ අහන්නකෝ මං කියන එක. ආජිත අපරලා හිලා. මලිතට කෝල් එකක් ගන්න ඕනේ. ටික්කි අය කතා කළේ. හොඳ මේ යාළුවා තරඟට යන්න ඔයත් වෙනවද මාත් එක්ක? මේ යන්නේ. අපි ආච්චිලත් එක්ක ට්‍රිප් එකක් යනවා. දෙන්න බැරිලු එහෙනම්. අයියෝ කනගාටු වෙන්න එපා ටික්කි. හැමදාම එක්සර්සයිස් කළා මං වගේ ෆිට් එකේ ඉන්නකෝනේ. ඔයාට මොන හරි උදව්වක් ඕනම් මට කියන්න මම වොෂ් එකක් දාන් ඇවිල්ලා උදව් කරන්නම්. සුදු අම්මියට තේරෙන්නේ නෑ මේ ප්‍රශ්නේ. ටොමියෝ ඔයා ඉන්නේ මගේ හොඳම යාළුවා. හරි. එහෙනම් අපි වැඩේ පටන් ගමු. හරි ඔන්න ටොමියෝ ලෑස්තිනේ. බෑ කියලා බෑ. එන්න එහෙනම් අපි දෙන්න පුහුණු වෙමු. ඇවිදින හැටි ඉස්සෙල්ලාම නකෝ. මෙන්න මෙහෙම ඇවිදින්නේ. පළවෙනිම කකුල ඉස්සරහට. ඊට පස්සේ පැත්තට. එන්න. ඔන්න 1 2 ටොමියෝ මේ කරන එක කරන්න නැත්නම් අපිට මේ තරගෙන් දිනන්න බෑ. 1 තුනයි 1යි 2යි 3යි 1යි 2යි 3යි 1යි 2යි 3යි 1යි 2යි 3යි 1යි මොකද්ද මේ කරගත්තේ ටොමියෝ? මං ඔයාට කිව්වේ ඇවිදින්න කියලානේ. අලුතුරුට යන්නද? හරි සනීපයි. මොකද ටොමි යන්නේ? මේ ටොමියට කල්තුරු ඇක්සිඩන්ට් එක. අපි දැන් සින්දුවක් කියන්න යන්නේ. ඔයා ලෑස්තිනේ? ඔන්න පටන් ගන්නවා සින්දුව කියන්න. මං එක්කම කියන්න. ඔය ටොමියෝ මොකද කරන්නේ? කෙලින් ඉන්න. ටිකියා හරි ශක්තිමත් අම්මතේ වගේ අසල කොයි පොඩි කට හැඩයි දඟ වැඩ හරි ගොඩයි ටොමියෝ ඔයා හරියට පුරුදු වෙන්නේ නෑනේ. ටොමියෝ ඔයා හරියට කරන්නේ නෑනේ. මං ඔයත් එක්ක තරහා යන්නේ. අනේ ටොමි ටික්කි මොකද මේ ටොමි ආයෙ පාරක් කනන්නේ? ටොමිත් එක්ක බෑ. එයා මාත් එක්ක කරන්නෙත් නෑ. පේනවනේ එයා හරියට කරන්නෙත් නෑ. ඔයා ඔය කරන්න යන වැඩේට ටොමි කැමති නෑ වගේ නේද? එයා හැසිරෙන විදිහෙන් ඔයාට පේන්නේ නැද්ද එයා අකමැති පාට? එහෙමද? මොකද මං කිව්වේ? මං හිතුවා ඔයා කැමතියි කියලා ටොමියෝ. මට ඉතින් ඔක් මුලින් ඉඳන් තේරුන්නේ නෑනේ. මං හිතුවා ඔයා සතුටින් ඉන්නේ කියලා. මට සම්මා වෙන්න ටොමියෝ. මං ඔයා ගැන හිතන්නේ නැතුව තීරණයක් ගත්තා. මම එහෙම කරන්නේ නෑ. කිසිම කෙනෙක්ගේ අකමැත්තෙන් තරගයකට සහභාගී කරවන්න බෑ ටික්කි. මගේ ආදර ටොමියා. කොම්මලි නේද ටොමියෝ? සුදු අම්මියා එන්නෙත් නෑනේ. එයා තුද්දේ ඉඳන් මොකද්ද මන්ද එනකම් බලන්න. එනවා.
ටික්කි මෙහෙ එන්න. මෙන්න උදේ ඉඳන් බලන් හිටපු එක ආවා. මොකද ඕක ඔයාම එහෙම බලන්න. කියන්න එපා ටික්කි. ඔයා ඇවිල්ලා බැලුවොත් පුදුම වෙයි මං අතේ තියෙන මොකද්ද කියලා. මෙහෙ එන්නකෝ. මොකද්ද ඔයා ඔය ගෙනාපු එක? මෙන්න කුසලානයක්. කුසලානියක්? මම දිනුම්. ඒත් මං තරඟ කරේ නෑනේ. ඔයා සහභාගී නොවුනට මෙන්න මේ පින්තූරේ සහභාගී වුණා. බලන්නකෝ මෙන්න මේකටයි ප්‍රථම තෑග්ග ඇදුනේ. කවුද ඔය පින්තූරේ ගත්තේ? මම ඒක හොරෙන් අරන් තරගෙට ඉදිරිපත් කරා. මේන් ටොමි ඔයාටත් තෑග්ගක් තියෙනවා. බිස්කට්. හරි මොරසයි නේද තොමිය බිස්කට් එක? ටික්කියා හරි ශක්තිමත් අම්මාතේ වගේ ඇසලුකුයි පොඩි කට හැඩයයි තඟ වැඩ හරි ගොඩයි